නිහඬ රාත්‍රියේ රහසිගත සෙවණැල්ල. සඳුනි සහ මම. මගේ නම හෂාන්. අද මම ඔබ හමුවේ දිගහරින්නේ මගේ ජීවිතයේ අතිශය පෞද්ගලික, ඒ වගේම මගේ හදවතේ ගැඹුරුම තැනක සඟවාගෙන සිටි රහසක්. මේ සිදුවීම වුණේ මීට අවුරුදු 7කට විතර කලින්. ඒ කාලේ මම මගේ පළමු රැකියාව විදිහට ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක සහායකයෙක් විදිහට වැඩට බැඳුනා විතරයි. එතකොට මම හරිම තරුණයි, ජීවිතේ ගැන ලොකු අත්දැකීම් තිබුණේ නැහැ. අපේ අංශයේ භාරව හිටපු කළමනාකාරිනිය වුණේ සඳුනි. ඇය ගැන වචනයෙන් විස්තර කරනවා නම්, ඇය දකින ඕනෑම පිරිමියෙකුගේ හිත නතර වෙන තරම් අමුතුම රූප සෝභාවකින් යුක්ත වුණා. වයස අවුරුදු 30ක් විතර වුණත් ඇය තවමත් තනිකඩවයි හිටියේ. ඇය කාර්යාලයට එනකොට මුළු පරිසරයම ඇගේ සුවඳ විලවුන් වලින් පිරී යනවා. ඇය සාරිය ඇඳලා වැඩ කරන විදිහ, ඇගේ කෙටි හිනාව, සහ ඇය සේවකයින්ට කතා කරන කරුණාවන්ත විදිහ මගේ හිතේ තදින්ම කාවැදිලා තිබුණා. මට තාම මතකයි මම මුලින්ම වැඩට ගිය දවස. එදා සඳුනි මිස් මගේ දිහා බලලා කිව්වා, "හෂාන්, අද ඉඳන් ඔයා අපේ ටීම් එකේ කෙනෙක්. වැඩ ටික ලස්සනට කරමු නේද?" කියලා. ඒ මොහොතේ ඇගේ ඇස්වල තිබුණේ අමුතුම දීප්තියක්. මම එදා ඉඳන්ම ඇයට හොරෙන් ආදරය කළා. හැමදාම වැඩ ඇරිලා ගෙදර ගියාමත් මගේ හිතේ ඇඳුනේ ඇගේ රූපයමයි. ඇගේ සුදුම සුදු සම, නිගුණෙත් සඟල සහ රෝස පැහැති දෙතොල් මගේ හීනවල පවා හොල්මන් කළා. අපේ ආයතනයේ වාර්ෂික මහා ප්‍රදර්ශනයක් වෙනුවෙන් අපි ලහි සූදානම් වෙමින් හිටියා. එදා දවසේ වැඩ කන්දරාවක් තිබුණා. දවස පුරාම වෙහෙස මහන්සි වෙලා වැඩ කළත් අපිට ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුණා. ඉතින් එදා රෑ අපි කණ්ඩායමක් විදිහට ආයතනයේ නතර වෙලා වැඩ අවසන් කරන්න තීරණය කළා. සඳුනි මිස් කිව්වා, "ළමයෝ, ඔයාලා මහන්සි වෙන නිසා මාත් අද රෑ මෙහෙ නතර වෙලා ඔයාලට උදව් කරනවා" කියලා. ඒ වචන ඇහෙනකොට මගේ හිතට දැනුනේ පුදුම සතුටක්. එදා රෑ ඇය සාරියක් වෙනුවට ටිකක් ලිහිල්, ඇඟට ඇලෙන සුළු ගෘහස්ත ඇඳුමකින් සැරසිලා හිටියේ. ඒ ඇඳුමට ඇගේ සුකොමල හැඩය තවත් ඉස්මතු වෙලා පෙනුණා. රෑ 8 විතර වෙනකොට මුළු කාර්යාලයම නිහඬයි. අපි කිහිප දෙනෙක් විතරයි වැඩ කරමින් හිටියේ. මම හිටියේ සඳුනි වැඩ කරන මේසයට මීටර් කිහිපයක් ඈතින්. ඇය පහත් වෙලා ලියකියවිලි පරීක්ෂා කරනකොට, ඇගේ හිසකෙස් ඇගේ මුහුණ මතට වැටෙන විදිහ මම බලාගෙන හිටියේ හරියට පිස්සෙක් වගේ. එකපාරටම ඇය මගේ දිහා බලලා, "හෂාන්, මොකද කරන්නේ?" කියලා ඇහුවා. මම ගොත ගහමින්, "මම මේ අර ෆයිල් එකක් හෙව්වා මිස්" කියලා බොරුවක් කිව්වා. ඇය ඒකට ලස්සනට hina වුණා. වැඩ කරමින් ඉන්න අතරතුර එකපාරටම අපේ සැරසිලිවලට ඕන කරන මැලියම් ග්ලූ ඉවර වුණා. "හෂාන්, ඔයා ගිහින් මගේ පෞද්ගලික කාර්යාලයේ කබඩ් එකේ ඇති මැලියම් බෝතල් ටික අරන් එන්න" සඳුනි මිස් කිව්වා. මම තනියම යන්න පොඩ්ඩක් දෙගිඩියාවෙන් හිටපු නිසා මගේ යාළුවෙක්ට කතා කළා. ඒත් සඳුනි එකපාරටම කිව්වා, "නෑ, හෂාන් විතරක් යන්න. වරක්කු වෙනවා. මම එන්නම් ඔයාට ඒක හොයාගන්න උදව් වෙන්න" කියලා. අපි දෙන්නා ප්‍රධාන ගොඩනැගිල්ලෙන් මඳක් ඈතින් පිහිටි ඇගේ පෞද්ගලික කාර්යාලය පැත්තට ඇවිදගෙන ගියා. රාත්‍රී අහස යට අපි දෙන්නා විතරයි. මම හිටියේ ගොඩක් නොසන්සුන් වෙලා. "හෂාන්, ඔයා ඇත්තටම රෑට බය නැද්ද?" ඇය මගේ ළඟටම ඇවිත් ඇහුවා. "නෑ මිස්, මම බය නෑ" මම කිව්වා. "ඒ වුණාට ඔයාගේ යාළුවෝ කියන්නේ හෂාන් හරිම බයගුල්ලා කියලා" ඇය මට විහිළු කළාය. "ඒගොල්ලන්ට පිස්සු මිස්. මම බය නෑ කියලා ඔයාට අද ඔප්පු කරන්නම්"
මගේ හඬේ තිබුණේ පෙර නොතිබූ විශ්වාසයකි. කාර්යාලයේ දොර ළඟට ගියාම සඳුනි යතුර අරන් දොර අරින්න හැදුවා. ඒත් කරුවලේ යතුරු හිස සොයා ගැනීමට ඇයට අපහසු විය. මම ඇයට උදව් කරන්න ලං වුණා. මිස්, තවම ඒකට පුරුදු නෑ වගේ නේද? මම hina වෙලා ඇහුවා. මොකක්ද හෂාන් ඒ කිව්වේ? ඇය පුදුමයෙන් ඇහුවා. නෑ මිස්, මම කිව්වේ කරුවලේ දොර අරින්න මිස් තාම පුරුදු නෑ කියලා. මම සිනාසෙමින් කීවෙමි. අපි දොර ඇරලා ඇතුළට ගිය විතරයි මුළු ආයතනයේම විදුලිය විසන්ධි වුණා. හාත්පස පැතිරුණේ දැඩි අඳුරක්. අම්මෝ, සඳුනි බය වෙලා මගේ ඇඟට කඩා වැටුණා. ඒ පැන්න පැනිල්ලට අපි දෙන්නම බිම වැටුණා. විදුලිය විසන්ධි වීමත් සමග කාර්යාලයේ දැඩි කළුවරකින් වැසී ගියේය. මගේ ඇඟ මතට පතිත වූ සඳුනිගේ සිරුරේ උණුසුම මට තදින්ම දැනෙන්නට විය. ඇය බියෙන් ගැහෙමින් මා තදින් අල්ලාගෙන සිටියාය. ඇගේ වේගවත් හෘද ස්පන්දනය මගේ පපුවටම දැනෙන්නට වූ අතර ඇගේ කෙස් කලඹේ වූ සුවඳ මගේ ඉඳුරන් අවදි කළේය. හෂාන්, ඔයා කොහෙද? මට පේන්නේ නෑ. මට බයයි. ඇය ඉතාමත් දුර්වල වේලන හඬින් මුමුණන්නට වූවාය. ඇගේ මුව මගේ කනට ඉතා ආසන්නව තිබූ අතර ඇගේ උණුසුම් හුස්ම පොද මගේ ගෙල පෙදෙසේ වැදෙද්දී මා තුළ වූ පිරිමි සිතුවිලි පාලනය කරගත නොහැකි ලෙස ඉස්මතු විය. මම මගේ දෑත් ඇගේ සිනිඳු පිට වටා යවා ඇයව තවත් තදින් තුරුළු කරගත්තෙමි. ඒ මොහොතේ ඇය මගෙන් ඈත් වීමට උත්සාහ කළේ නැත. මගේ දෑත් සෙමින් ඇගේ සිරුර මත එහෙ මෙහෙ යන්නට විය. ඇගේ සිනිඳු සම මගේ ඇඟිලි තුඩුවලට දැනෙන විට මා අමුතුම ලෝකයකට ගිය බව දැනුනි. මම සෙමින් ඇගේ මුහුණ මගේ දෑතටගෙන ඇගේ නළල සිපගත්තෙමි. ඇය එකවරම ගැස්සී ගියත් මාව ඉවතට තල්ලු කළේ නැත. හෂාන්, ඔයාට පිස්සුද? අපි මෙහෙම ඉන්න එක වැරදි. මම ඔයාගේ කළමනාකාරිනිය. ඔයා තවම පොඩි ළමයෙක්. ඇය දුර්වල විරෝධයක් දැකුවාය. ඒ හඬේ තිබුණේ නියෝගයකට වඩා ආයාචනයකි. ආදරයට වයසක්වත් තරාතිරමක්වත් නෑ සඳුනි. මම ඔයාව දැක්ක දවසේ ඉඳන් මගේ හිතේ හිටියේ ඔයා විතරයි. ඔයා දන්නවද මම හැම රෑම හීන මේවේ මේ වගේ මොහොතක් ගැන කියලා? මම ඇගේ දෙතොල්වලට ඉතා ආසන්නව පැවසුවෙමි. මගේ වචනවල වූ අවංකභාවය ඇගේ සිත දිය කරන්නට ඇත. ඇය මගේ ගෙල වටා ඇගේ දෑත් යවා මාව තවත් තමා වෙතට ලං කරගත්තාය. අඳුරු කාර්යාලය ඇතුලේ අපි දෙදෙනා අතර තිබූ සියලු වැටකඩොළු බිඳී ගියේය. මා ඇගේ කම්මුල් සහ ගෙල පෙදෙස සිප ගනිද්දී ඇය සෙමින් කෙඳිරි ගාමින් මට අවනත වූවාය. ඇගේ සිරුරේ මෘදු බවත් ඒ මොහොතේ දැනුණු අසීමිත සතුටත් වචනයෙන් විස්තර කළ නොහැක. මම ඇගේ ඇඳුම් සෙමින් ලිහිල් කරද්දී ඇයත් මට උදව් කළාය. අපි දෙදෙනාම නිරුවත් වී ඒ අඳුරේ රහසිගත සෙනෙහසේ ගිලී ගියෙමු. සඳුනිගේ සිරුරේ සෑම අඟලක්ම මම මගේ මුවින් සහ දෑතින් ස්පර්ශ කළෙමි. ඇය මගේ සෙනෙහසට උපරිමයෙන් ප්‍රතිචාර දැකුවාය. හෂාන්, ඔයා මාව පිස්සු වට්ටනව රත්තරන්. ඇය මගේ කොණ්ඩය අතරින් ඇගේ ඇඟිලි යවමින් කිව්වාය. අප දෙදෙනාම කාලයක් අවට ලෝකයක් අමතක කර දමා ඒ රහසිගත සෙනෙහසේ ගිලී ගියෙමු. එය මගේ ජීවිතයේ මා ලැබූ සුන්දරම සහ උද්‍යෝගිමත් අත්දැකීම විය. විනාඩි 20ක් තිස්සේ අපි ඒ රහසිගත ආදර ලෝකයේ අතරමං වුණෙමු. අපි විනාඩි 20කට විතර පස්සේ වැඩ අවසන් වෙලා ආපහු ආවා. කවුරුවත් දැනගත්තේ නෑ එතන මොකද වුනේ කියලා. වසුවදා කාර්යාලයට ගිය මම හිටියේ හරිම බයකින්. සඳුනි මිස් මගේ දිහා කොහොම බලයිද කියලා මට සැකයක් තිබුණා. ඒත් ඇය වෙනදා වගේම hina වෙලා මට සුබ පැතුවා.
මම ඇගේ කාමරයට තේ කෝප්පය අරන් ගිය වෙලාවේ ඇය මගේ අතින් අල්ලා ගත්තා. හෂාන්, ඊයේ රෑ වුණ දේ මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒත් මේක අපේ රහසක් විතරයි. තේරුණා නේද? ඇය ආදරණීය බැල්මකින් මට කිව්වා. මම ඇගේ නළල සිපගෙන, මම ඔයාට හැමදාම ආදරේ කියලා කිව්වා. එදා රාත්‍රියෙන් පස්සේ මගේ මුළු ලෝකයම වෙනස් වුණා. වහුදා උදේ මම ඇහැරුණේ මීට කලින් කවදාවත් නොදැනුණු අමුතුම සැහැල්ලුවකින් සහ ප්‍රබෝධයකින්. ඒත් එක්කම පොඩි බයකුත් හිතේ කොනක තිබුණා. මම අද කොහොමද සඳුනි මිස්ගේ මූණ බලන්නේ? ඇය ඊයේ රෑ වුණ දේවල් ගැන මොනවා හිතනවා ඇද්ද? මම කාර්යාලයට ගියේ වෙනදාට වඩා කලින්. මගේ හදවත වේගයෙන් ගැහෙනවා මටම ඇහුණා. මම මගේ මේසයේ වාඩි වෙලා ෆයිල් එකක් දිග අරගත්තත් මගේ ඇස් තිබුණේ සඳුනිගේ කාමරේ දොර ළඟ. හරියටම 8:30ට ඇය ආවා. ඇය එදා ඇඳලා හිටියේ ලා නිල් පාට සාරියක්. ඇය කාර්යාලයට ඇතුළු වෙද්දීම ඒ මත් කරවන සුවඳ විලවුන් සුවඳ මුළු අංශය පුරාම පැතිරුණා. ඇය ඇවිදගෙන යන ගමන් මගේ දිහා එක සැරයක් බැලුවා. ඒ බැල්මේ තිබුණේ රහසිගත හිනාවක්. ඇය මට "good morning හෂාන්" කියලා සාමාන්‍ය විදිහට කියාගෙන ඇගේ කාමරයට ගියා. මට එතකොටයි හුස්මක් ගන්න පුළුවන් වුණේ. දවල් තේ වෙලාවේ මම ඇගේ කාමරයට තේ කෝප්පය අරන් ගියා. දොර වහලා තිබුණේ. මම හෙමින් තට්ටු කරලා ඇතුළට ගියා. සඳුනි හිටියේ ඇගේ පුටුවේ හේතු වෙලා ඇස් දෙක පියාගෙන. මම තේ කෝප්පය මේසයෙන් තියනකොට ඇය එකපාරටම මගේ අතින් තද කරලා අල්ලගත්තා. "හෂාන්, ඔයා ඊයේ රෑ ගැන කාටවත් කිව්වේ නෑ නේද?" ඇය ඇහුවේ හරිම බැරෑරුම් විදිහට. "පිස්සුද මිස්? මම මේක මගේ පණ වගේ රකින්නවා. මම ඔයාට ඇත්තටම ආදරෙයි." මම ඇගේ අත උඩින් මගේ අත තිබ්බා. ඇය මගේ දිහා බලලා හීනි හිනාවක් දැම්මා. "මටත් ඒක එහෙමමයි රත්තරන්. ඒත් අපි පරිස්සම් වෙන්න ඕනේ. කාර්යාලයේදී අපි වෙනදා වගේම ඉමු. කාටවත් සැකයක් එන්න දෙන්න එපා." එදා ඉඳන් මාස කිහිපයක් යනකම් අපි කාටත් හොරෙන් අවස්ථාව ලැබෙන හැම වෙලාවකම මුණ ගැහුණා. ලන්ච් බ්‍රේක් එකේදී වැඩ ඇරිලා යනකොට වාලු පාරවල් වල ඒ හැම තැනකදීම අපි අපේ ආදරේ බෙදාගත්තා. ඒත් ඒ සතුට වැඩි කාලයක් තිබුණේ නෑ. මාස කිහිපයකට පස්සේ දවසක සඳුනි මට කිව්වා ඇගේ ගෙදරින් ඇයට විවාහ යෝජනාවක් ගෙනත් තියෙනවා කියලා. ඒක ඇහුවම මට දැනුනේ මගේ පපුව පලාගෙන යනවා වගේ. "මිස්, එතකොට මම අසරණව ඇහුවා." ඇය මාව බදාගෙන ඇඬුවා. "හෂාන්, මට කරන්න දෙයක් නෑ. අම්මලා ගොඩක් බල කරනවා. ඒ මිනිස්සයා ඉංජිනේරුවෙක්, රට ඉන්නේ. මට බෑ කියන්න හේතුවක් නෑ." මම එදා ගොඩක් දුක් වුණා. ඒත් මම දැනගෙන හිටියා මම හුදෙක් සහායකයෙක් විතරයි කියලා. මට ඇයව නතර කරන්න ශක්තියක් තිබුණේ නෑ. මාස 3කින් සඳුනිගේ විවාහය සිද්ධ වුණා. මම ඒ මගුල් ගෙදරටත් ගියා. ඇය මනමාලියක් විදිහට ඉන්නවා දකිද්දි මට ඇති වුණේ පුදුම වේදනාවක්. මම එදා රෑ හොඳටම බීලා ඇඬුවා. මම හිතුවා දැන් හැමදේම ඉවරයි කියලා. සඳුනි විවාහයෙන් පස්සේ සති කිහිපයක නිවාඩුවක් ගත්තා. මම හිතාගත්තා මම මේ රස්සාවෙන් අයින් වෙනවා කියලා. සඳුනි නිවාඩු ඉවර වෙලා ආපහු ආවා. ඇය දැන් වෙනදාට වඩා ගොඩක් නිහඬයි. ඇගේ මූණේ තිබුණේ අමුතුම කනගාටුවක්. දවසක් මම ඇගේ කාමරයට ගිය වෙලාවේ ඇය මට රහසින් කිව්වා, "හෂාන්, එයා ලබන සතියේ ආපහු රට යනවා." මට එයා එක්ක යන්න බැරි වුණා වීසා ප්‍රශ්නයක් නිසා. මම මෙහෙ තනියම ඉන්නේ. මගේ හිතේ ආයෙත් බලාපොරොත්තු දලුලාන්න ගත්තා. සඳුනිගේ සැමියා රට ගිය පස්සේ ඇය පදිංචි වෙලා හිටියේ ඔවුන්ගේ අලුත් මහල් නිවාසයේ
apartment. ඇය මට එහෙට එන්න කියලා පණිවිඩයක් එවා. මම එදා රෑ එහෙ ගියේ හරිම බයකින්. ඒත් සඳුනි මාව පිළිගත්තේ හරිම ආදරයෙන්. හෂාන්, මට මේ දවස් ටිකේ ඔයාව ගොඩක් මතක් වුණා. මම අර මිනිස්සයා එක්ක හිටියත් මගේ හිතේ හිටියේ ඔයා විතරයි, ඇය මාව වැළඳගෙන කිව්වා. එදා රෑ අපි අපේ පැරණි ආදරය අලුත් කරගත්තා. ඒ ඇපාර්ට්මන්ට් එක ඇතුලේ අපි දෙන්නා නිදහසේ කාලය ගත කළා. සඳුනි දැන් තනිකඩ කාන්තාවක් වගේ. ඇගේ සැමියා රට ඉඳන් සල්ලි එවනවා, ඒත් ඇයට ඕන වුණේ ආදරය සහ උණුසුම. මම ඒ හැමදේම ඇයට ලබා දුන්නා. නවවන පරිච්ඡේදය, අද දවස සහ සදාකාලික රහස. අදට අවුරුදු 7ක් ගත වෙලා. මම දැන් ඒ ආයතනයේ උසස් තනතුරක් දරනවා. සඳුනි තවමත් අපේ මැනේජර්. ඇගේ සැමියා අවුරුද්දකට සැරයක් ලංකාවට ඇවිත් මාසයක් විතර ඉඳලා යනවා. ඒ කාලේට මම සඳුනිගෙන් ඈත් වෙලා ඉන්නවා. ඒත් ඔහු රට ගිය දවසේ ඉඳන් සඳුනි අයිති මට විතරයි. අපි දෙන්නා අතර තියෙන මේ බැඳීම ලෝකෙට රහසක්. කවුරුත් දන්නේ නෑ මේ උසස් නිලධාරිනිය සහ ඇගේ සහායකයා අතර මෙච්චර ගැඹුරු සම්බන්ධයක් තියෙනවා කියලා. සමහර වෙලාවට මට බයක් හිතෙනවා මේක කවදා හරි අහුවෙයිද කියලා. ඒත් සඳුනිගේ ආදරය ඉස්සරහා ඒ බය නැති වෙලා යනවා. ඇය මට හැමදාම කියන දෙයක් තියෙනවා. හෂාන්, මම මැරෙනකම්ම මගේ රත්තරන් සඳුන් ඔයා විතරයි. මේක තමයි මගේ කතාව. සමාජයේ ඇස්වලට වැරදි වුණත් අපේ